ස්වාභාවිකව ඉතින් ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. නැවේ තියෙන සන්තුර හැටියට මාස 6, මාස 8, මාස 10 ඒ වගේ කාලයක් නැවේ ඉන්න වෙනවා. තමන්ගේ පවුලේ, තමන්ගේ ඥාතීන්ගේ, තමන්ගේ කුරුළු පරිසරේ ඈත්ලා ඉන්නකොට කාටවත් තනිකම නොදැනේ. ඉතින් ඒක අමාරු වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කියලා එහෙම ඉන්නම අවස්ථාවක් නෑ. නැවේ ඉන්න ඥාතීන් එක්ක තමන්ගේ සහෝදරයෝ වගේ එකට ඉන්න පුළුවන් නම් ඉතින් ඒ තනිකම මගහැර ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දේවල් තියෙන ඇක්ටිවිටිස් තියෙනවා. ජිම් එකක් තියෙනවා, ඩිනර් රූම් එකක් තියෙනවා. තමන්ගේ නිවාඩු වෙලාවෙදී දවසක ඉවර ගන්න පුළුවන්. බෝට් එකකට ගියාම ගොඩබිමට යන එකත් ඒ රටේ තියෙන නීති රීති වලට හැටියට ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහරට යන්න බැරි වෙන්නත් පුළුවන්. මොකද අපි වැඩ කරන නැවේ ටයිප් එක අනුව ඒ තියෙන කාල පරාසය මදි වෙන්නත් පුළුවන්. සමහරවිට යන්නත් පුළුවන්. සමහරවිට යන්න බැරි වෙන්නත් පුළුවන්. නැව ජොබ් එකේ ඇත්තටම හොඳ සුන්දර අත්දැකීමක් තියෙනවා. ඒ වගේම නොමිලේ ලෝකෙ දකින්නත් පුළුවන්. හැබැයි ඒක පිටුපස ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. දිනන් හිතනවා නම් කැපවීම වලට සූදානම් වෙන්න. හැබැයි අවසාන වශයෙන් මම මෙහෙමත් කියනවා. අමාරු ජීවිතයක් සතුටින් ඉඳ ගන්න වෙනවා. ඒ විඳගත්තු අලුත් ජීවිතයක්, අලුත් අත්දැකීමක්, අලුත් ජීවිත කතාවක්. නැව ජීවිතය කියන්නේ සුන්දර සිහිනයක්ද, අභියෝගයක්ද? නැත්නම් ඔය දෙකම තීරණය ඔබ සතුට